එතකොට මේ තාක්ෂණයත් එක්කත් මේ ප්‍රශ්න දැන් ටිකක් තීව්‍ර වෙලා තියෙනවා. මොකක්ද මේ දවස්වල වැඩියෙන්ම මිනිස්සු මේ ප්‍රශ්නයකට මුල් වෙන මොකක්ද මේ වර්තමාන තත්ත්වය? ඇත්තටම විහාස් අපි වර්තමානයේ මේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් කතා කරනකොට වර්තමානයේ බහුලව මේ තාක්ෂණයත් එක්ක තමයි සම්බන්ධ වෙලා මේ වංචාවන් වලට මිනිසුන් හසු කරගන්නේ. ඉතින් අපි බැලුවොත් එහෙම වර්තමානයේ මේ වන විට බහුලව වාර්තා වන මේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ගත්තාම ක්‍රම කීපයක් ඔස්සේ මිනිසුන්ව මේ වංචාවන් වලට හසු කරගන්නා සිද්ධීන් අපිට දැක ගන්න පුළුවන්. ඒදී අපි මූලික වශයෙන්ම මම උදාහරණයක් විදිහට කතා කරොත් මම පොලිස් නිලධාරියෙක් විදිහට මේ දවස්වල සිද්ධ වෙන විශාලම වංචා සිද්ධීන් රාශියක් අපිට වාර්තා වෙනවා. එහිදී සිද්ධ වෙන්නේ විහාජ් පොලිස් නිලධාරීන් ලෙස එසේත් නැත්නම් යම් පොලිස් විමර්ශන ඒකකයක් විමර්ශන අංශයකින් කියලා දුරකථන ඇමතුම් පුද්ගලයන්ට ලබාගෙන ඒ දුරකථන ඇමතුම් මගින් මේ පුද්ගලයන්ව ඔවුන්ට යම් නඩු හබයකට පැටලිලා තිබෙනවා. එසේත් නැත්නම් ඔවුන්ට නීති අනුකූල නොවන ක්‍රමවලින් ආපු මුදල් ඔවුන්ගේ ගිණුම් වල තියෙනවා කියලා ප්‍රකාශ කරමින් ඔවුන්ව බිය ගන්නන ආකාරයේ වංචාවන් සිදු වෙනවා. ඒ වගේම මෙම වංචාවන් සම්බන්ධයෙන් ගත්තාම අපි මේ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටීමෙන් කරන වංචාවන් දෙස බලපුවාම මුල් අවස්ථාවේම විහාස සිද්ධ වෙන්නේ ස්ථාවර දුරකථන අංකයකින් දුරකථන ඇමතුම් වෙනවා මෙම වංචාවන්ට ගොදුරු වෙන වින්දිතයන්ට. ඒ දුරකථන ඇමතුම් ලබාගෙන ඔවුන්ට කියන්නේ මේ පොලිසියෙන් කතා කරන්නේ පොලිසිය යම් විමර්ශනයකගේ නම සඳහන් කරලා ඒකේ යම් නිලධාරියෙකුගේ නමක් කියමින් කතා කරනවා මේ කතා කරන්නේ මේ පොලිසියෙන් අපි අහවල් ඒකකයෙන් කියලා. ඒ කතා කරලා කියන්නේ ඔබ යම් බැංකුවක ගිණුමක් ආරම්භ කරලා තියෙනවද? නැත්නම් ක්‍රෙඩිට් කාඩ් පතක් ලබාගෙන තියෙනවද? ඒ ක්‍රෙඩිට් පත අරගෙන ඒ ගෙවීම් පැහැරලා තියෙනවා කියලා මුල් අවස්ථාවේ කියනවා. එතකොට දැන් මේ දුරකථන ඇමතුමට අනිත් පැත්තෙන් සම්බන්ධ වෙන මේ වින්දිත පාර්ශවය ඔවුන් කිසිම අවස්ථාවක ලබාගෙන නැති බැංකුවක් සම්බන්ධයෙන් තමයි ඔවුන්ට දැනුවත් කරන්නේ. එහිදී ඔහු සඳහන් කරනවා මම මෙහෙම දන්වන ආකාරයේ කිසිදු ආකාරයක ගිණුමක් ආරම්භ කිරීමක් හෝ ක්‍රෙඩිට් කාඩ් පතක් ලබාගෙන නැති බව. ඒ දන්වද්දී එම දුරකථනයේ දැන් ඔය පොලිස් නිලධාරියා කියලා කතා කරන කෙනා ඉන්නවනේ. ඔහු කියනවා නෑ ඔබ අරන් තියනවා සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් කොළඹ ප්‍රදේශයේ කෙනෙකුට කතා කරනවා නම් කියන්නේ කොළඹට ගොඩක් දුරින් පිහිටි බැංකුවක් තමයි කියන්නේ. උදාහරණයක් විදිහට අපි කියමු මහනුවර කටුගස්තර ප්‍රදේශයේ. එහෙමත් නැත්නම් දඹුල්ල ප්‍රදේශයේ. වගේ බැංකුවක නමක් කියලා මෙන්න මේ බැංකුවෙන් තමයි අරන් තියෙන්නේ. අරන් තියෙන්නේ මෙන්න මේ අංකය යටතේ කියලා අංකයක සඳහන් කරනවා. සඳහන් කිරීමේදී ඔහු දුරකථනට ප්‍රත්‍යාර දක්වද්දී ඔහු කිසිම අවස්ථාවක මේක පිළිගන්නේ නැහැ. මම මෙහෙම අරන් නැහැ. මගේ ගිණුම් සියල්ල තියෙන්නේ කොළඹ. එහෙම නැත්නම් මගේ ඉන්න ප්‍රදේශයේ තමයි මගේ ගිණුම් පිහිටලා තියෙන්නේ. ওই කියන ආකාරයේ කිසිම දෙයක් මම අරගෙන නැහැ කියලා. එතකොට දැන් අර පොලිස් නිලධාරියා කියලා කතා කරන පුද්ගලයා ඉන්නවනේ. ඒ අය අහනවා හරි. එහෙනම් අපිට මේක පරීක්ෂා කරන්න අවශ්‍යයි. පරීක්ෂා කරනකොට කියනවා ඔබගේ හැදුරුම්පත් අංකය කියන්න කියලා. හැදුරුම්පත් අංකය කියන්න කියනවා. එතකොට අර වින්දිත පාර්ශවයෙන් පොලිසියෙන් කතා කරන්නේ විශ්වාසයක් ඇති වෙලා කියනවා මේ මගේ හැදුරුම්පත් අංකය මේකයි. මගේ ලිපිණය මේකයි. මම කරන රැකියාව මේක. ඒ වගේ තමන්ගේ පුද්ගලික තොරතුරු සියල්ල මේකෙන් ලබා දෙනවා. මුල් අවස්ථාවේ ලබා දෙනවා. ඊට පස්සේ කියනවා මේ සම්බන්ධයෙන් අපි මහ බැංකුවේ ඔබගේ මේ විමර්ශනයට අදාළව කටයුතු කරන පුද්ගලයා දුරකථනයෙන් සම්බන්ධ කරනවා රැඳීන්න කියලා දුරකථනය කිසිම අවස්ථාවක තියන්න දෙන්නේ නැහැ. තියන්න දෙන්නේ නැතුව තවත් දුරකථනය සම්බන්ධ කරනවා මේ බැංකු නිලධාරියෙක් හෝ කවුරු හෝ පුද්ගලයෙකුට දුරකථනය සම්බන්ධ කරනවා. ඒ සම්බන්ධ කිරීමෙන් පසු මේ බැංකු නිලධාරියත් කියනවා ඔබ මේ අප බැංකුවෙන් මෙහෙම අරන් තියෙනවා මේක ගෙවලා නැහැ. විශාල මුදලක් ගෙවන්න තියෙනවා. එහෙම වුණොත් මේකට ඔබට නඩුවක් පැටලෙන්න පුළුවන් කියලා. ඒ කියලා නැවත පොලිස් නිලධාරියට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරායින් පස්සේ සිද්ධ වෙන්නේ පොලිස් නිලධාරියා දැන් කිව්වනේ බැංකුව සම්බන්ධ කරා කියලා. බැංකුව සම්බන්ධ කරපුවම මේ වින්දිත පාර්ශවයේ දුරකථන ඇමතුම ලැබෙන කෙනාට යම්කිසි චකිතයක් ඇති වෙනවා මම මෙහෙම අරන් නැත්තම් කොහොමද වෙන්නේ මේක කියලා. ඒතකොට පොලිස් නිලධාරියෙන් අහනවා මම අරන් නැත්තම් මේ වගේ දෙයක් කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒතකොට මේ පොලිස් නිලධාරියා කියන කතා කරන පුද්ගලයා කියනවා අනිත් පැත්තේ ඉඳලා ඔබගේ හැදුරුම්පත නැති වෙලා තියෙනවා. එමත් ඔබ කාටද නැත්තම් මේ හැදුරුම්පත යම් දෙයකට ලබා දුන්නද කියලා ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒ අහනකොට ඔහු එහෙම ලබා දීලත් නැත්තම් නැති වෙලත් නැත්තම් එහෙම නැහැ කියලා. නමුත් කිසිම අවස්ථාවක පිළිගන්නේ නැතුව තවත් බය ඇති කරනවා මේ දුරකථන ඇමතුම මගින්ම ඔබගේ හැදුරුම්පත් අංකය මේක. එතකොට ඔබගේ ලිපිණිය මේක සඳහන් වෙන්නේ. මේ සියලුම කරුණු මේකට ගැලපෙනවා. ඒ අනුව ඔබ මේ ක්‍රෙඩිට් කාඩ් පතක් අරන් තියෙනවා. ඒ වගේම ඔබගේ මේ හැදුරුම්පතට අපි චෙක් කරලා බලපුවාම ඔබගේ
මේ හැඳුනුම්පත් අංකයෙන්ම විශාල වශයෙන් ගිණුම් ඕපන් කරලා ඒවට මුදල් වැටලා තියෙනවා වෙනත් අපරාධකරුවන්ගේ. දැන් අද වර්තමානයේ බහුලව සංවිධානාත්මක අපරාධකරුවන් ගැන කතා වෙනවා. ඒ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නම ප්‍රකාශ කරලා නාමයන් විදිහට ප්‍රකාශ කරමින් කියන මෙන්න මේ අහවල් සැකකරුගේ ගිණුමට අදාළ හුවමාරුණු මුදල් මේ ගිණුම් වලට ඇවිල්ලා තියෙනවා. එහිදී ඔබ යම් නීතිමය ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් කියලා ඒ අවස්ථාවේ ඔහුම බය කරලා මේ දුරකථනය විසන්ධි කරනවා අප ආයතනයේ WhatsApp මගින් මේ සම්බන්ධ වීමක් ඔබට කරයි ඔබ ඒකට උත්තර දෙන්න කියලා දුරකථනය විසන්ධි කරනවා. ඉන් පසුව නැවතත් මෙම පුද්ගලයාට ඇමතුමක් ගන්නවා WhatsApp හරහා. WhatsApp හරහා ගන්නේ යම් ලංකාවේ භාවිත වෙන දුරකථන යම් ජාලයකට සම්බන්ධ අංකයකින් අරගෙන ඔහුගෙන් විමසීම් කරනවා පෙර කරුණු සම්බන්ධයෙන් තොරතුරු. ඒකල්ල දැන් මේ පොලිස් නිලධාරීන් කියලා කතා කරද්දී යම් කිසි සැකයක් ඇති වෙනවනේ. සැකයක් ඇති වෙද්දී ඇත්තටම පොලිසියෙන් කියලා අපි මේක දැනගන්නේ කොහොමද කියලාත් මේ පුද්ගලයන් විමසනවා. කොහොමද පිළිස විමසනවා. විමසද්දී කියන ඔබට සැකයි නම් අපි වීඩියෝ කෝල් එකක් ගන්නම් කියලා. වීඩියෝ කෝල් එකක් ගත්තාම වීඩියෝ කෝල් එකකින් පෙන්වනවා පැහැදිලිවම මේ පොලිස් නිලැඳුමකින් සැරසී ඉන්න පුද්ගලයෙක්ගේ මූණ පෙන්වනවා අඩුයි. ඇත්තටම මේ නිලැඳුමේ මේ කොටස පෙන්වන්නට අර පුද්ගලයාට මේ පොලිස් නිලධාරියෙක් කියලා ඇඟවෙන පරිදි ඒ දුරකථනය ඔස්සේ පෙන්වීමක් කරනවා. කරලා ඔබට මේ සිද්ධියට අදාළව දැන් අපි මේ නඩකටුත්තක් පවත්වාගෙන යනවා විමර්ශනයක් කරනවා. ඒ අනුව නුදුරේදී ඔබ අත්අඩංගුවට ගැනීමට හැකියාවක් තියෙනවා. අධිකරණයෙන් ඊට අදාළව වරෙන්තුවක් නිකුත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් සිතාසියක් නිකුත් කරලා තියෙනවා. අපි ඒක ඔබට WhatsApp මාර්ගයෙන් යොමු කරන්නම් බලන්න කියලා. එතකොට මේ කියලා ටික වෙලාවකින් පසුව WhatsApp හරහා මෙම සිතාසි හෝ වරෙන්තු පිටපතක් WhatsApp මාර්ගයට යොමු කරනවා. ඒක යොමු කරන්නේ ඔබ දන්නවා විහාස් මේ එකපාරක් බලපුවාම ආය විවෘත කරන්න බැරි ආකාරයට තමයි මෙම පිටපත යොමු කරන්නේ. යොමු කරාම අර පුද්ගලයාගේ නම, ඇඳුම්පත් අංකය ආදී අර නිකුත් කරන වරෙන්තු පිටපතක්. එසේත් නැත්නම් සිතාසියකට සමාන ආකාරයක පිටපතක් එවනවා. ඒතකොට මේ නිලධාරියා කියන දේ ඇත්තක් විදිහට මේ දුරකථනයට ප්‍රතිචාර දක්වන වින්දිත තැනැත්තාට හැකියාවක් ඇති වෙනවා. එම අවස්ථාවේ මොහු දැඩි බියටපත් වෙනවා. බියටපත් වුණාම මොහු කරන්නේ මොකද්ද? මොකද්ද අපි මේකට කරන්න ඕන? මේ නිලධාරියාත් එක්ක කතා කරනවා අපි මේකට කුමක්ද කර යුත්තේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මොකද්ද වෙන්න ඕන? එතකොට අර අනිත් පැත්තේ කතා කරන පොලිස් නිලධාරියා කියන පුද්ගලයා කියනවා ඔබ මෙම අදාළ ප්‍රදේශයේ කියන්නේ කොළඹ පුද්ගලයන් නම් කියන මේ කටුගස්තර ප්‍රදේශයේ තියෙන මේ අහවල් බැංකුවට කතා කරන මේ බැංකුවට ඔබ පැමිණෙන්න ඕන පැය දෙකක් ඇතුළත. ඇත්තටම විහාස අපි ගත්තොත් පැය දෙකක් ඇතුළත එම බැංකුවට යෑමේ හැකියාවක් නැහැ. ප්‍රායෝගිකව සහභාගී වෙන්න බෑ ඉතින්. ඒකල ඔහුම යෝජනා කරනවා අපිට මේක පැය දෙකකින් එන්න බෑ. මේක කෙටියෙන් ඉවර කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙන් ඉවර කරගන්න පුළුවන් කියලා. මේ අර පොලිස් නිලධාරියයි කතා කරන පුද්ගලයා තමයි කියන්නේ මේක කෙටියෙන් ඉවර කරගන්න පුළුවන්. ඒ අනුව ඔබට අපි කියන කටයුත්ත කරා නම් මේක ඉවර කරලා දෙන්නම් කියලා. දැන් අද ඇත්තටම මේ ගොඩම්ම මේකට හසු වෙලා ඉන්න පුද්ගලයන් ගත්තාම මේ රාජකාරී බහුලත්වය එතකොට ඔවුන්ගේ රැකියාවල ස්වභාවයත් එක්ක මේ හැමදේම ඉතින් කෙටියෙන් ඉවර කරගන්න තමයි බලන්නේ උත්සාහ කරන්නේ. මොකද කවුරුත් කැමති නෑ උසාවියකට යන්න, පොලිසියකට ඇවිල්ලා යම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න, ඒ වගේ දේවල් වලට කැමති නෑ. ඉතින් ඒ නිසා කෙටියෙන් ඉවර කරන ක්‍රමයට අහුම්කම් දෙනවා මම. අහුම්කම් දුන්නාම කියන්නේ ඔබගේ මුදල් තියෙන ගිණුම් සම්බන්ධයෙන් විමසනවා. එහෙනම් ඔබගේ මුදල් තියෙන ගිණුම් කියපුවාම මේ අර වින්දිත පාර්ශවයේ ඒ වෙනකොටත් අර බයට මෙම කරුණට අන්ධ වෙලා ඉන්නේ. අර දුරකථනය ඔහු දැහැගෙන ඉවරයි. ඇමතුමෙන් දැහැගෙන ඉවරලා දුරකථනය තියන්න දෙන්නේ නැතුව විමසනවා ගිණුම් සම්බන්ධයෙන්. එතකොට මේ පුද්ගලයා තියෙන ගිණුම් හැම එකක් සම්බන්ධයෙන්ම අර දුරකථන ඇමතුමෙන් ඒ පාර්ශවයට ලබා දෙනවා. ඒ ලබා දුන්නායින් පස්සේ කියන්නේ කෙටියෙන් ඉවර කරගන්න ක්‍රමය තමයි හරි. ඔබ මේ ඔබගේ තියෙන මුදල් අපි ලබා දෙන ගිණුම් වලට තැන්පත් කරන්න. අපි ගිණුම් අංකයක් ලබා දෙනවා. ඒ මුදල් අපි ඔබ තැන්පත් කරාට පස්සේ ඒවා පරීක්ෂා කරලා නැවත ඔබට දෙනවා කියලා විශ්වාසයක් ඇති කරනවා. ඒ විශ්වාසය ඇති කරලා මුදල් තැන්පත් කරාම අපි ඔබට ඒක සහතික කරලා කියන්න පුළුවන් කියලා නැවතත් WhatsApp කරා මුදල් තැන්පත් කරපුවාම මහ බැංකුවේ ලාංඡනයක් සමග ශ්‍රී ලංකා මහ බැංකුව කියලා සඳහන් කරමින් ලිපියක් යොමු කරනවා. අර වින්දිත පාර්ශවයේ නම, හැඳුනුම්පත සියල්ල සඳහන් කරමින් ලිපියක් යොමු කරනවා. ඔබගේ මේ තැන්පත් කරන මුදල අප වෙත ලැබුණා. ඒ පරීක්ෂා කිරීමෙන් අනතුරුව නැවත ලබා දෙනවා කියලා. පළමු අවස්ථාවේ ඒ තමයි සිද්ධ වෙන්නේ මේ මුදල් ලබා ගැනීමට. ඒ වගේ තියෙන ගිණුම් හැම එකම මුදල් අර ආකාරයෙන් අර
පාර්ශ්වයන් ලබා දෙන ගිණුම් වලට තැන්පත් කිරීමක් තමයි මූලික වශයෙන් සිද්ධ වෙන්නේ.